එහෙනම් අද දවසේ ඔයාලට තියෙන බොක්ස් එකක් කොහොමද අඳින්නේ? එහෙනම් අඳින්න සර් නේද? හරි. බොක්ස් එකක් අඳිනකොට අපි ඔයාලා පොඩි කාලේ අඳිනවනේ මෙන්න මෙහෙම බොක්ස් එකක්. අඳලා තියෙනවා මෙහෙම එකක්. ඔව් සර්. ඉස්සර අපේ පන්තියේ නම් මේවා අඳිනකොට මම තමයි ලස්සනටම අඳින්නේ. අර කොටු රූල් පොතේ අඩි රූල තියලා හරියටම අඳිනවා මම. ඔව්. ඔයාලත් කරලා තියෙනවද එහෙම? මම නම් කරලා තියෙනවා. අපේ පන්තියේ හරියටම කොටු රූල් පොතේ මේක අඳින්නේ මම. ඉතින් මේක හරි. හැබැයි මේක තව චුට්ටක් වෙනස් වෙනවා. කොටු රූල් පොතේ තියෙන විදිහම අඳින්න හොඳයි. බලන්නකෝ මම චූටි වෙනස්කම් ටිකක් කරන්නම්. දැන් අර තිබ්බට වඩා පොඩි වෙනස් ගතියක් ඇවිල්ලා තියෙනවනේ මෙහෙට එන කුඩා වෙලා ඉස්සරහා විශාල වෙලා තියෙනවනේ. ඔව් සර්. ඔව්. අනේම කතා කරන්න ඕනේ. එතකොට මටත් තාසයි වැඩ කරන්න. කො කට්ටිය කෑ ගහනා ඉන්නවා ඉතින් වෙනදට අද නෑ ඉතින්. කටවල් වැහිලා. හරි. ඔන්න එකක් තමයි අපි බොක්ස් එක අඳිනකොට මතක තියාගන්න අපිට පේන්නේ මොකක්ද ඉස්සලාම ඉස්සරහාම පේන ධාරේ මොකක්ද කියලා මෙන්න මේ මැද ලයින් එක අපි මොකක්ද කියලා තීරණය කරගන්න ඕන බලන්න ඕන ඉස්සලා බොක්ස් එක දිහා හරියට බලපුවාම මෙන්න මේ විදිහට මැද ඉරක් අපිට පේනවා උදාහරණයක් ගත්තොත් එහෙම මගේ ළඟ දැන් බොක්ස් එක මේක ගමු එතකොට මේකේ ඔයාලට මොකද්ද ඉස්සරහින්ම පේන ධාරේ මොකද්ද මම නිකන් ඔයාලගෙන් අහන්න හරිද දැන් මෙහෙම තිබ්බොත් මම මේක බෙදනවා මෙන්න මේ මගේ දබ්බර ඇඟිල්ල තියෙන්නේ මෙන්න මෙතන අංක 1කින් හරිද මේ පැත්ත අංක 2 මේ පැත්ත අංක 3 ඉරි තුනක් පේනවනේ 1යි 2යි 3යි ඔයාලට මේකේ ළඟම ඉර මොකද්ද 1ද 2ද 3ද sorry 1ද 2ද 3ද 1 1 හරියටම හරි එහෙනම් මේක තමයි ළඟම ඉර දැන් මට කියන්න ළඟම ඉර 1ද 2ද 3ද කැමරා ඇන්ගල් එකට පේන විදිහට ළඟම 1ද 2ද 3ද 2 තවයිගේ අදහස් තියනවද සර් දබර ඇඟිල්ල තියෙන තැන 2 කියලා නේද කිව්වේ? මේක 1 මේක එකයි. 2 3 දැන් මට කියන්න ඉස්සරහම තියෙන්නේ 1ද 2ද 3ද කියලා 1 ඒත් 1 ෂුවර් නේද පේන විදිහට එහෙම තියෙයි. හරි පේන විදිහට එහෙම නම් එහෙම තමයි හරි ඊට පස්සේ දැන් මට කියන්න මෙතන එක අපි චුට්ටක් වෙනස් කරමු හරි දැන් මට කියන්න මේක 1 මේක 2 මේක 3 එතන 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා මේකේ වල ළඟින්ම තියෙන්නේ 1ද 2ද 3ද ඒත් 1 ඒත් 1 මේ පැත්ත හරව චුට්ටක් අපි මෙහෙම ගමු මේකේ 2 එක මෙතෙන්ට දෙනවා 1 1 2 3 කොහොමද ළඟ තියෙන්නේ 1 2 3 ඒක හිතන්න බැහැ. බලන්න හොඳට මේක දිහා බලන්න ඉස්සෙල්ලා දැන් කියන්න බෑ 1 2 3 1 එකම තමානේ හරි
ඉස්සරහින් පේන රේඛාවෙයි හරි දැන් මෙහෙම බලමු. ඉස්සරහින් පේන රේඛාවෙයි දෙපැත්තෙන් පේන රේඛා දෙකෙයි මොකද්ද තියෙන වෙනස? ඉස්සරහ රේඛාව දිගයි දෙපැත්ත දෙක ටිකක් කෙටි. දෙපැත්තේ රේඛා ටිකක් කෙටි. මේ රේඛාවත් එක්ක බලනකොට මේ රේඛාව ඊට වඩා උස ප්‍රමාණය පරතරය අඩුයි. හරි නේද? ඔව් සර්. ඔව්. මේකත් එක්ක බලනකොට මේකේ උස පරතරය ඊට වඩා අඩුයි. තව ටිකක් අඩුයි. එහෙනම් මේක දිග වැඩි, මේක ඊට වඩා දිග ටිකක් අඩුයි, මේක ඊට වඩාත් අඩුයි. දුර තියෙන මේක තමයි නම් උස ප්‍රමාණය අඩුයි. ඔන්න ඕක මතක තියාගෙන තමයි අපි මෙන්න මේවා දෙපැත්තට ඉරි ගහන්නේ. හරිද? ඔන්න මේ ඉරි දෙක මෙහෙම අපි ගහමු. ගොඩක් ළමයි කරන්නේ මෙන්න මේ විදිහට ගහලා දැන් ඔන්න බොක්ස් එක හදන්න යනවා උඩ. ගොඩක් අයට දැන් උඩ පේන්නේ. මොන් නැගිටලා බලනවද මන් දන්නේ නැහැ පුතා. හරිද? ඔයාලා ගහන්නේම මෙන්න මෙහෙම ඉලා. ගහන්නේ මෙන්න මෙහෙම අඩිලා. අඩි කියන්නේ ලොකු V එකක් දෙනවා. V shape එක ඔයාලා ලොකුවට දෙනවා. ඔයාලා exam එකට ගියත් එදාට මාව මතක් වෙයි. මෙච්චර ලොකුවට V shape එකක් දෙන්න එපා. පුළුවන් තරම් මේ V shape එක අඩු කරන්න. මේ V shape එක අඩු වෙන තරමට තමයි ඔයාගේ box එක ඔයාගේ ඇස් මට්ටමට එන්නේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙහෙම ඉරි දෙකක් ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන box එක සාමාන්‍ය ඇස් මට්ටමේ වගේ තියෙනව නේද? ඔව් සර්. ඔව්. දැන් නැත්තම් හිතන්නකෝ ඔයාලා V shape එක ඊට වඩා වැඩියෙන් දුන්නා. මෙහෙම දුන්නා. නිකන් ඔයා නැගිටලා box එක දිහා බලන් ඉන්නවා වගේ නේද? දැන් උඩින් පේනවනේ ලොකුවට හෙන්න ගොඩක්. ඔව් සර්. ඔව් සමහරක් වෙලාවට මෙච්චර පේන්නෙත් නැහැ. මෙච්චර පේන්නේ නැහැ. මේක ගොඩක් දුරට අර මං කියපු ගානටම තමයි පේන්නේ. ඒ කියන්නේ මෙන්න පොයින්ට් එක මෙතන අහු වෙන්නේ. මෙන්න මේ වගේ තමයි අපිට බලා ගන්න පොඩ්ඩක් පුළුවන්. හරිද? ඒතකොට මේකේ සාමාන්‍ය මෙහෙම කළා රෙදි කැල්ලක් දාලා කොහොම දීලා තිබ්බහම මේකේ අපි තව වීදුරුවක් හරි මොකක් හරි එකක් තියලා දීපුවාම හිතන්නකෝ මේක ඔයාලා අඳිනවා මෙච්චරක් විතර තඩියට පේන්න V shape එක. මෙහෙම ඇඳලා පස්සේ ආයෙත් ආයෙ කතා කරන්න දෙයක් නැහැ. කප් එක නිකන් පෙට්ටිය ඇතුලේ වගේ නේ. වැරදි ඒක. ඒක නිසා තමයි අර පුළුවන් තරම් V shape එක පාත් කරලා අඳින්න කියලා කියන්නේ. දැන් ඔයාලා මම පෙන්නන්නම් ඔබ්ජෙක්ට් එක. ඔය වගේ ඇඳපු එකක්. canvas art එක පෙන්නුවා නේද මම ඔයාලට? ඔව් සර්. ඔව්. මේ තියෙන්නේ ඒකෙම water color එක. හරිද? මේ පැත්තට. හරි. පේනවද පැහැදිලි? ඔව් සර්. හරි. දැන් මේකේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට ගොඩක් දුරට පැහැදිලි වෙයි කියලා මම හිතනවා. මෙන්න මේ කොටස තමයි වැදගත්. මේකේ බලන්න මේ ගාලා තියෙන ඔක්කොම එකම කොළ පාට තමයි. හරිද? ඔක්කොම තනි කොළ යන්නේ. හැබැයි මේ තැන් වලදී මොකද වෙලා තියෙන්නේ? මේ කොළ පාට ටිකක් මම වැඩියෙන් මෙතන කොළ පාට හද කොළ තියලා තියෙනවා. ඔක්කොම ගානවා මේ වගේ ලා කොළ එකක්. මේක දීලා තියෙන්නේ මේ දැන් අපි වෝටර් කලර් කරද්දි ටෙක්නික් දෙක තුනක් තියෙනවා. හරිද? මේක ටිකක් නිකන් අර මැට් එක වගේ හරි ගන්නට මේකෙත් පේන්ට් එකක් අපි ගන්න. හරිද? එතකොට මේක නිකන් අර වෝටර් කලර්ස් ටෙක්නික් කියලා ඒ විදිහට කරන්නේ නැහැ. මේකේ බෑග්ග්‍රවුන්ඩ් දාලා තියෙන වෝටර් කලර්ස් ටෙක්නික් වලට හැබැයි බෑග්ග්‍රවුන්ඩ් එක බලන්න මම ගොඩක් හයිලයිට් කරලා තියෙනවාද කියලා නෑ. බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට ලං කරලා බලුවොත් චුට්ටක් බලා ගන්න පුළුවන් මේ අයින් වලින් දාලා තියෙන පොඩියට නිල් පාටට
ඒ කියන්නේ අපි බෑග්ග්‍රවුන්ඩ් එක වැඩි කලර් කරන්නේ නැහැ. ඇයි ගොඩක් කලර් කරොත් එහෙම අපේ මේ චිත්‍රයට තියෙන අවධානය නැති වෙලා යනවා. හරි. එහෙනම් මේ ඔක්කොම ගාලා තියෙන එක කලර් එකක් තමයි. හැබැයි අර ඩාර්ක් වෙන්න ඕන තැන් වල මොකද කරලා තියෙන්නේ? චුට්ට චුට්ට තද කොළ තියලා තියෙනවා. තියලා මොකද කරන්නේ? පොඩ්ඩක් තියෙනවා ඊට පස්සේ තව තද කොළ ටිකක් ආයෙ මික්ස් කරනවා ආයෙ තියෙනවා. එහෙම තියලා තමයි මේ විදිහට අරන් තියෙන්නේ. එතකොට බලන්න රෙද්ද ඇතුලේ මේ බොක්ස් එකේ හැඩය ඇවිල්ලා තියෙනවා. මේ සෝරි මේසේ හැඩය ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ බොක්ස් එක බලන්න. බොක්ස් එකත් රෙද්දෙන් ඇතුලේ තියෙනවා වගේ පේනවා. හරිද? ඔන්න ඔය දේවල් චුට්ටක් මතක තියාගන්න. හරි. මේක අපි චුට්ටකට අමතක කරමු. මොකද මේ වගේ ලොකු රෙදි කැලි ඔයාලට එක්සෑම් එකට දෙන්නේ නැහැ. යුනිවර්සිටි ආවම ඔයාලට හම්බෙයි. සෞන්දර්යික ඇපිටියුඩ් ටෙස්ට් වලට එනවනම් ඔයා පුරුදු වෙලා ඉන්න. ක්ලාස් එකෙන් හරියට ඉගෙනගෙන පුරුදු වෙලා ඉන්න නැත්නම් ඔයාලට ටෙස්ට් එකකට තියෙන ඔයගේ තට්ටි රෙද්ද සාරියක් වගේ එකක් දානවා මේ සිවුරට ඔයාලට තියෙන එක බලාගෙන අන්න. හරි. දැන් ඔයාලා එහෙනම් බොක්ස් එක අඳිමු. පළවෙනි රේඛාව ගහ ගන්නවා මෙන්න මෙහෙම. ඊට පස්සේ මේකේ මම මෙන්න V shape එකට දෙපැත්තට ගන්නවා මේ කොටස් දෙක. දැන් අපිට කැමති විදිහක් මේක වෙනස් කරන්න පුළුවන්. බොක්ස් එක කියන එක හරියට ඔයා අධ්‍යයනය කරපුවාම ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. හරි. මේ කොටස අපිට ඕන දුර තියෙන. මේ කොටස දුර තියෙන. හරි. එහෙනම් අපි කරමු මේකේ රේඛාව ෂූට් කරනවා. කියනලා ගහනවා මෙහෙම රේඛාව. අපිට ඕන මේක ඊට වඩා ළඟ තියනවා කියලා අපි. දැන් මේකේ රේඛාව ටිකක් ලොකු කරනවා. හැබැයි මේ රේඛාවට වඩා අපි කුඩා කරනවා. පැහැදිලිද වැඩි? ඔව් සර්. ඔව්. ඊට පස්සේ මේ රේඛාවයි මෙතන තියෙන රේඛා දෙකක්. දැන් අපි සර්. මොකද උතා? ඇහුන්නේ? හරි මොනවද තියෙනවා නම් කියන්න මෙතනයි රේඛා දෙකක් තියෙනවානේ. එතකොට මේ රේඛා දෙකත් එක්ක වැඩ කරද්දී දැන් අපිට ඕන මේකේ හරියටම ප්ලේස් එක හොදාගන්න කියලා හොයන්න. එතකොට අපි කරන්නේ ගොඩක් නෙමෙයි සාමාන්‍ය මෙතන ඉඳලා මේ පොඩි ප්‍රමාණයක් පොඩි ලයින් දෙකක් වෙන විදිහට තියාගන්න. දෙකේ මේ ලයින් දෙක තියදී සමාන්තර වෙන්න ඕන. ඒකල අපි කරන්නේ මෙන්න මේ ලයින් එක මෙහෙම දානවා මේකට. මේ ලයින් එක යා කරනවා මේකට. right. එහෙනම් බොක්ස් එක ඔන්න ඇඳුනා. පැහැදිලිද වැඩි? ඔව් සර්. ඔව්. දැන් ඔයාලා මට කියන්න ඕන එකක්. එතකොට මට පුළුවන් මේක ඔයාලට දැන් ඔයාලගේ හිතේන ගැටලු තියෙන්නේ. ඕන පැත්තක් අපි අඳින්න ඕන. පේන්න ඕන. දැන් මම මේක බෙදනවා කොටස් කීපයකට. මේ ලයින් එක මම දාන්නම් A, මේ ලයින් එක B, මේ ලයින් එක C. එතකොට ඔයාලා දැන් මෙතනදී ලොකු වෙලා තියෙන්නේ A පැත්තනේ. නෙමෙයි ඉස්සරහම තියෙන්නේ B එක. මෙතන A පැත්ත ලොකු වෙලා තියෙනවා. A පැත්ත දුරටම යවන්න ඕනද? නැත්නම් C පැත්ත A පැත්තට වඩා තව ලං කරන්න ඕනද? නැත්නම් බොක්ස් එක චුට්ටක් ඉස්සිලා තියෙනවා වගේ පේන්න ඕනද? ඊට පස්සේ ඔයාලට ඕනම එකක්. ඕනම දෙයක් අහන්න ඒ විදිහට අඳලා පෙන්නන්න පුළුවන්. හරිද? සහ ඔයාලට කියලා දෙන්න පුළුවන් කොහොමද අඳින්නේ කියලා. ඔයාලට ඕන එකක් කියන්න ඉස්සෙල්ලා ඊට පස්සේ මම ඊටු වැඩ ටික කරගෙන යන්නම් මේක. ඒ රේඛාව දුරට ගිහින් BC දෙක ලං වෙලා පේන විදිහට. හරි. ඒ රේඛාව දුරට ගිහිල්ලා BC කියන රේඛා දෙක ටිකක් ලං වෙනවා. හරි. අපි මේ දුර ප්‍රමාණයම ගන්නවා අපි මෙතෙන්ටත් හැබැයි චුට්ටක් අඩු. අන්න ලයින් එක ගත්තා මේ ගානට. ඒ රේඛාව දුරටම ගිහිල්ලා මේ. අය අර මෙහි කොහෙවත් වෙනස් වෙන්නේ නැහැ උඩ යට අර වෙන මොකුත් නැහැ. මේ ලයින් දෙක විතරයි. දැක්කද? ඔව් සර්. සෑහෙන දුරක තියෙන මේ තව දුර වුණා තව අඩු කරන්න. මේ බලන්න. සෑහෙන ලොකුයි දිගයි පෙට්ටිය. තව මොනවා හරි තියෙනවද ප්‍රශ්න? දැන් මෙහෙම යනකොට ඔන්න පොඩි ගැටලුවක් එනවා. මොකද දැන් තව චුට්ටක් දික් වෙනවා. දැන් ඇවිල්ලා තියෙන ගැටලුවක්. පේනවද මොකද්ද කියන්නේ? X මට්ටමට පේන ටික මේ මෙහෙ නිකන් උඩ රේඛාවට නිකන් මොකක් හරි එකක් වෙලා වගේ දැනෙන්නේ. මෙන්න මෙහෙ යන ලයින් එක. ඒක සාමාන්‍ය විදිහට. ඔව්. ඔන්න කතාවක් මතක තියාගන්න මම ඔයාලට කතන්දරයක් කියලා දෙනවා. හරි. මේ ඉන්න ඉරයි කවදා හරි ඒ කියන්නේ ඔයාලා පොතනදී කොයි විදිහට බොක්ස් එකක් දිහා බැලුවත් මෙන්න මෙතන මේ ඉන්න ඉරයි මෙන්න මේ ඉරයි
මේ ඉරයි තුන් දෙනා යාළුවෝ. හරිද? මේ යාළුවෝ තුන් දෙනා කොහෙද හරි එකතු වෙන්න ඕන. හම්බෙන්න ඕන. මොකද්ද වෙන්න ඕන තිලිනි? කොහෙද හරි මොකද වෙන්න ඕන? එකතු වෙනවා. එකතු වෙන්න. ඔන්න මේ දෙන්න ඉස්සරහට නම් එන්න දෙන්නේ නැහැ පුතා. එළවනවා පිටිපස්සට. පිටිපස්සේ ඔන්න දැන් මෙයා දුවගෙන යනවා. හරි මේක කෙලින් ඔන්න දුවගෙන යනවා. මොකද දැන් දුවගෙන යනකොට අම්මට උඩු ඔන්න හම්බුනේ. ඒ දෙන්න නම් ඔන්න ෂේප් එකේ හම්බුණා මෙතන. මෙයා දැන් ඔන්න මෙයාවත් එළවනවා. මෙයා දුවගෙන මෙහෙම යනවා. මෙයා යන විදිහට හම්බෙයිද කවදාවත් මේ දෙන්නට? නෑනේ. මෙයාත් එක්ක නම් කොහෙන් හරි ගිහලා පොඩ්ඩක් වදීනේ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? එහෙම දිදී දැන් ඔයා සැලකිලිමත් වෙන්න ඕන මෙන්න මේ රේඛාවෙන්. රේඛා කියන්නේ එහා පැත්තේ ගෙදර අක්කා ඇන්ටිවත් එහෙම නෙමෙයි මම කියන්නේ මෙන්න මේ රේඛාව ගැන. හරිද? මේක ගැන ඔයා සැලකිලිමත් වෙනවා කියන්නේ ඔයාලට මේක වෙනස් කරලා මේක හදන්න පුළුවන්. මේ රේඛාව බලන්න. මේකට අදාළව මෙන්න මෙහෙම කරලා ගෙවුවා. මෙහෙම කරා. දැන් අර තිබ්බ ගැටලුව හරි නේද මෙතන ප්‍රශ්නේ? හරි. හරි. හැබැයි ඔයාගේ බොක්ස් එක මේ ගානටම දිග නම් දිගයි නම් අපි මොකද කරන්නේ? එහෙනම් අපි දැනගන්න ඕනේ මේක හදන්න. හරි? එහෙනම් මේකත් මේ ගානම තියෙනවා නම් මේකත් මේ ගානම තියෙනවා නම් අපි දැනගන්න ඕනේ මෙයා ගාවට එනකොට මෙයාත් ගිහිල්ලා මෙයාව හම්බ වෙන්න. පැහැදිලිද? මෙන්න මෙතන තමයි ජොයින්ට් එක. දැන් අර තිබ්බ ඇහැට තිබ්බ ගැටලුව හරි ගියා නේද? ඔව් සර්. මේ පොඩි දේවල් ටිකක් තමයි වෙනස් වෙන්නේ හැමතිස්සෙම අපි ලොකුවට හිතන්නේ නැහැ. හරිද? රයිට්. තව මොනවා හරි වෙනස් වෙන්න අවශ්‍ය දේවල් මොනවා හරි තියෙනවා කියන්න බලන්න. තියෙනවා. සමහරක් වෙලාවට බොක්ස් එක එනවා නේද මෙන්න මේ වගේ ඇන්ගල් එක. චුට්ටයි මෙයාව මේ ළඟම පේනවා මේ ලයින් එක. එහෙන් පේන වෙලාවල් තියෙනවනේ. මෙයාව ගොඩක් පේනවා මෙයාව චුට්ටයි පේන්නේ. හරි. එහෙනම් අපි ඒක බලමු කොහොමද වෙන්නේ කියලා. right. විනාඩියක් දෙන්න පුතා. right.
සර් ඔව් කියන සජිනි. ෂයිනි කියන්න. මං කලින් කතා කරා ඇහුන්නේ නැද්ද? නෑනේ දැන් තමයි ඇහෙන්නේ. කියන්න ෂයිනි. නෑ නිකන් මේකේ කියන්න ගත්තා. හරි. දැන් ඔයාලට පේනවද මෙතන අර බොක්ස් එකේ තිබ්බ නැත්නම් මෙන්න මේකේ තිබ්බ හැඩේ මම වෙනස් කරලා ගන්න තියෙනවා. ඒ කියන්නේ මෙතන ළඟම තමයි එකම ළඟ. හැබැයි මේ ලයින් එක විතර පොඩ්ඩක් ඉස්සිලා තියෙනවා උඩට. ඔයාලට ඒක පේනවද? මේක සාමාන්‍යයෙන් මේ විදිහට බලපුවාම මේක සාමාන්‍යයෙන් ඔයාලට පැහැදිලිව පේනවා මේ ලයින් එක එච්චර ඉස්සිලා නැහැ. මේ ලයින් එක උඩට ඉස්සිලා තියෙන්නේ කියලා. නේද? නැද්ද? ඔව්ද? කියන්න බලන්න. ඊට පස්සේ මම අර කියපු වැඩේ කරන්න ඕන. බලන්න මේ කට්ටිය හම්බ වෙනවද කොහෙන් හරි කියලා. ඔන්න මෙයා මෙහෙට යනකොට මෙහෙම යනවා. අපි ලයින් එක හදා ගන්න ඕනේ. ලයින් එක හදා ගන්නකොට මෙන්න මේ ගන්නට ගන්නෙ. මෙයා මෙහෙට යනවා. මෙයාත් මෙහෙට එනවා. මෙයා කොහෙද යන්නේ? එයාත් යන්න ඕනේ මෙන්න මෙහෙම. මෙයා යනවා මෙහෙට. මෙයාත් යනවා මෙහෙට. ඔන්න දෙන්න හම්බ වෙනවා. මෙයාත් ගිහිල්ලා හම්බ වෙන්න ඕනේ. මේ කට්ටිය යාළුවෝ ඔක්කොම. ඒවා මතක තියාගන්න. ඔන්න එතකොට තමයි මේක හරි. නැත්තම් නම් වැරදි. හරිද? දැන් මේක ඇයි මෙච්චර පහත් උනේ මේ කොටස? ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ කොටස මෙච්චර පහත් වෙන්නේ නැහැ. මම මේක මෙන්න මේ සයිස් එකට ගත්තා. මේකේ ඝනකම මම වැඩියෙන් අරන් තියෙනවා. මේ පල්ලෙහාට වැඩියෙන් අරන් තියෙනවා මේ කොටස. මේක අපි මෙතනින් වගේ මේකේ තියෙන ගානටම ෂේප් කරා නම් මේක හරි. එතකොට මෙහෙම හරි. එතකොට ඔයාලගේ හැට මෙච්චර ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. හරිද? එහෙම වුණාම දැනෙන්නේ නැහැ. පැහැදිලිද ඒක? කතාව? ඔව් සර්. අනිවාර්යෙන් තිරිනි. මොකද කරන්න ඕන? මෙන්න මේ තුන් දෙනාටයි මෙන්න මේ තුන් දෙනාටයි මොකද වෙන්න දෙන්න ඕන? මොකද වෙන්න දෙන්න ඕන? තිරිනි කියන්න ඕන. තිරිනි එකට අහු වෙන්න ඕන. හම්බෙන්න නෙමෙයි දුවන්න දෙන්න ඕන. දුවපුවා මේෙන් හම්බ වෙනවා. හරි. ඔන්නෝක මතක තියාගන්න ඈ. ওই විදිහට තමයි අපි බොක්ස් එකක් හරියට අඳින්නේ. right. බොක්ස් එකේ වැඩේ හරියද ඇන්දද කවුරු හරි? මට ඒක කියන්න චුට්ටක් ඉස්සරලා. ඇන්දා. බොක්ස් කීපයක්ම අඳින්න ඇති කට්ටිය. දැන් මම මෙතන ඇඳලා පෙන්නනවා බොක්ස් ටික. බලා ගන්න කොහොමද අඳින්නේ කියලා. මොකද්ද වෙන්නේ කියලා බලා ගන්න. ඒකල ඒ ටික අද අඳින්න ඕන දැන්. මම මේ ටික ඇඳපු ගමන් ෆොටෝ එකක් ගාලා ගෲප් එකට දානවා. ඒකල ඊළඟ ඔබ්ජෙක්ට් එක පටන් ගන්නවා. ඔයාලා බලා ගන්න දැන්. ඊට පස්සේ අඳින්න. මොකද රෙකෝඩින් එකේ තියෙනවනේ. හරි. මේක චුට්ටක් අපේ ඇස් මට්ටමට වඩා පහළින් තියෙනවා. පහළින් තියෙනකොට තමයි උඩ වැඩියෙන් පේන්නේ. ඊට පස්සේ තව එකක් අඳින්න. මේ දෙපැත්තට අපි ගහන ලයින්ස් වලින් මේ කට්ටිය වර
එයාලට නිදහසේ හම්බෙන්න දෙනකොට තමයි පෙට්ටිය ලස්සනට එන්නේ. මේ ලයින්ස් දෙක දෙපැත්තට පාත් කරන තරමට තමයි V shape එක අඩු කරන තරමට තමයි අපිට මේක ටික ටික මොකද කරන්න පුළුවන් S මට්ටමට ගන්න පුළුවන්. දැන් ඕනට වඩා S මට්ටමට ගත්තාම මොකද වෙන්නේ? ඕනට වඩා S මට්ටමට ගත්තොත් දැන් V යනවා පල්ලෙහා. V කෙලින්ම යට. මම මේක නම් ඔයාලට සැම්පල් එකක් නේ. මම කන්නම් දෙන්නේ. තේරෙනවද මොකද වෙලා තියෙන්නේ කියලා නේ? මොකද වෙලා තියෙන්නේ? පෙට්ටිය උඩට ගිහිල්ලා. හරි. ඊළඟ. මේවා නිතර නිතර ඇඳලා නිතර නිතර ප්‍රැක්ටිස් කරා නම් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලටත් මේ විදිහටම අදින්න. දැන් මේ මට මේ ඔයාලට ඇඳලා ඇඳලාම තමයි මෙහෙම අදින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාලත් ප්‍රැක්ටිස් කරන්න. ඔයාලටත් පුළුවන් බැරි නෑ. මම නම් කියන්නේ කරන්න. ප්‍රැක්ටිස් කරන්න පුළුවන් උපරිම අදින්න. සර් කියේ අපි අදින්න බෑනේ. එහෙමද සයිනි? නෑ සර්. පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න. එක්සෑම් එකට ඉතුරු විෂයන් දෙකත් එක්ක හොඳට පාඩම් කරන්න. මේකත් හොඳට පාඩම් කරන්න. ඇත්තටම කියන්නේ හරියට වැඩේ කරගත්තොත් ඊළඟ අවුරුද්දට ඔයාලට චිත්‍ර ක්ලාස් කරන්න පුළුවන්. ඒකක් දාගන්න. හරි. සර් ඔව් කියන්න. සර් අපි ඩිග්‍රී එක වෙන එකකින් කරොත් අපිට බෑ නේද මේ සබ්ජෙක්ට් එක උගන්වන්න අපි ආර්ට් කරලා ඒකක් තිබ්බට එහෙම ලොකුවට ප්‍රශ්නයක් නෑ පුතා. හරිද? ආර්ට් කරලා ඒකක් තියෙනවා නම් ඔයාට ඒ සබ්ජෙක්ට් එක ගැන හොඳ දැනීමක් තියෙනවා. ඔයාලා ක්ලාස් කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? දැන් මම දන්න ළමයි ඉන්නවා මියුසික් ෆැකල්ටි එකේ ළමයි හොඳට සිංහල කරලා තියෙනවා. සිංහල හොඳට පුළුවන්. ඒකට ඒ ළමයි සිංහල ක්ලාසස් කරනවා. ටැමිලුත් කරනවා. ටැමිල් පුළුවන් අය. මියුසිකුත් කරනවා. එහෙමත් කරනවා. දැන් සමහර අය ඕකේ. මගේ හුව චිත්‍ර ක්ලාස් කරන්න අපේ ඉංග්‍රීසි ටීචර්ගේ මල්ලිලාට මම බෑ කිව්වා. වෙලාවක් නැහැ ඉතින්. ඉස්සෙල්ලා තමන්ගේ වැඩේ ගොඩ දාගන්න ඕනේ. නැත්නම් වෙන ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක්. මට වෙච්ච ප්‍රශ්නකුත් මම කියන්නම් මේක ඉවර වෙන්න. මේ V shape එක වැඩි වෙනකොට මොකද වෙන්නේ? වගේ ප්‍රශ්නක් තියෙනවා.
පැහැදිලිද මේ ටික? ඔව් පැහැදිලි සර්. හරි. ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවද කවුරු හරි කියලා ගෲප් එකට දානවද? හරි සර්. හරි. බොක්ස් එක ඉවරයි. අපරාධ හැබැයි බොක්ස් ටික තියාගන්න තියෙනවා. දැන් රෙදි කැලනේ අඳින්නේ. බොක්ස් ගොඩාක් ඕන වෙනවා. පොද බොක්ස් එක ඇඳ ඇඳ රෙදි කැලේ දාන්න වෙනවා. හරි. කොහොම හරි අන්තිම ඊළඟට රෙදි කැලනේ තියෙන අපි බලමු. එකත් ඉවරයි රෙදි කැල. රෙදි කැල අඳින එක හරි ලේසි. මම කලින් හිටපු අයටත් කියලා දීලා තියෙනවා. 2025 26 දෙකටම ගෲප් වලට දාගන්න ඕකේ ෆොටෝස්. මේකේ රෙකෝඩින් එක මම මෙතනින් නතර කරනවා.